අශ්නික කියන්නේ ගොනෙක්. ශිහන් අය මගේ වීරයා. සුරූපී තරුණියක් ශිහන් මීරංග වෙනුවෙන් පෙරටෙයි. මෙන්න සම්පූර්ණ විස්තරය. මේ ශිහන්ගේ රසිකාවියගේ පාපොච්චාරණය. මේ වෙලාවේ මට දෙයක් ශිහන් ගැන ලියන්න හිතුණා. මේව මං FB එකේ මීට කලින් දාලා නැහැ. ඒත් මේ වුණු සිද්ධියක ලියන්න හිතුණා. අපි ඉස්කෝලේ ශිහන් පිස්සි කියලා කප්පරන් හිටියේ මං. ඒක මගේ ඉස්කෝලේ යාළුවෝ දන්නවා. සර්ලා මැඩලා පවා දන්නවා. ඉතින් මං හිතුවා කවදා හරි දවසක ශිහන් මගේ ඇස් දෙකෙන් දකින්න මට ලැබෙනවමයි කියලා. මොකද ඒ වෙනකල්ම මං හිතපු දේවල් මට ලැබිලා තිබ්බ නිසා හිතේ ෂෝ එකක් තිබ්බා. හිතුවා වගේම 2012 දී අපේ ඉස්කෝලේ ඔඩිටෝරියම් එකේ කොන්සර්ට් එකක් තිබ්බ ශිහන්ගේ. ශිහන් ෂෝ එක පටන් ගන්න කලින් දෙතුන් දිනකට විතරයි මෙහෙම ළඟට කතා කරන්න පුළුවන් වුණේ. ඒ chance එකත් මට ආවා. මොකද බෑන්ඩ් එක ප්ලේ කරේ අපේ මාමා කෙනෙක්. දන්නවද එයා ළඟට මාරම ලස්සනයි. මාව වෙවුලුවා නිකන් වස්සට තමුණු ලේනෙක් වගේ. ශිහන්ටත් hina ගියා වෙවුලනවා දැකලා. ඇති වෙනකල් කතා කරා. ඒ දවස්වල එයාගේ වයසට පළවෙනි බබා හම්බෙන්න හිටියේ. අපේ ෆැමිලි එකත් එක්ක ගොඩක් කල් ඉඳන් අඳුර කෙනෙක් වගේ කතා කරේ. අම්මට ඇන්ටි කියලා කතා කරා කිසිම ලොකුකමක් නැතුව. හරිම නිහතමානී ලස්සන හදවතක්. මුල්ම ආසන වලින් අපේ ගෙදර ඔක්කොම ටිකට් ගත්තා. හිතේ හැටියට බැලුවා. ෂෝ එක ඉවර වෙලත් අපි කතා කරා. මං හරි වාසනාවන්තයි. රටක් ලෝකයක් ශිහන්ට පිස්සු වැටිලා ඉද්දී මට එයාව S2කට දැකලා කතා කරන්න ලැබුණු එකට. මට කන්ටැක්ට් නම්බර් එකක් දීලා කිව්වේ හොඳට ඉගෙනගෙන කවදා හරි දවසක ශිහන් බලන්න එන්න පුළුවන් විදිහට තැනකට එන්න කියලා. ගොඩක් ෆොටෝස් වීඩියෝස් අපි ගත්තා. දවස් දෙකක් මං ලයිව් දැක්කා. මගේ ජීවිතේ අමතක නොවන දවසක් මෙදා. ශිහන්ට තියෙන ආදරේ අදටත් හැමදාටමත් එහෙම්මමයි. මේ අශ්නික් කියන ගොනෙක් නිසා ශිහන්ට උන් දෙයට සෑහෙනම උත්. මං සතුටු වෙනවා මෙච්චර ක්වොලිටිස් තියෙන කෙනෙක් එක්ක මට ලයිව් කතා කරන්න පුළුවන් වුණු එකට. මොන සිංහාවත් මං ආදරේ ශිහන්ට විතරයි. ආයෙත් දවසක මට දකින්න ලැබේවා කියලා මං විශ් කරනවා. දවසින් දවස හරියන්න ඕනි. හරි පින්වන්ත කෙනෙක්. ආදරෙයි රීප්ලේස්මන්ට් නෑ ශිහන්ට. මේ තරුණී කළ ප්‍රකාශය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු බලාපොරොත්තු ඇතුව.